ඕෂෝ ෂූට් එකක්. හයි ළමයි. මං යොෂි. ඔන්න මේ මගේ දෙවෙනි vlog එක. ඔව් ඔයාලා මටත් වඩා ආදරය කරන එයාවත් මං ගෙනාව ඔන්න දෙවෙනි vlog එක. ඔසෝ ළමයි vlog එක අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. අන්තිමට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඊළඟ vlog එක ගැන. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ. අපි කෙලිම vlog එකටම ගිහින් බලමු. Enjoy! ඔන්න කට්ටියමුකුත් කියන්න කලින් මෙන්න මේකයි ළමයි වුණේ. අපි දෙන්නයි කොලැබොරේෂන් එකෙන් පස්සේ අපි දෙන්නට ෂූට් එකකට කතා කරනවා. හරි ඉතින් දන්නේ නැති මිනිස්සුත් එක්ක ෂූට් කරනවට වඩා දන්න කෙනෙක් එක කරන එක හොඳයි. හින්දා අපි දෙන්න මේකට හා කිව්වා. අපි උදේම තමයි ෂූට් එක ගන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මම පාන්දර 5 විතර වෙද්දී සැලූන් එකට ගිහිල්ලත් ඉවරයි. අරගොල්ලෝ මාවත් පික් කරගෙන යන්න 6 වෙද්දී එනවා කියලා තිබ්බේ. මම ඉතින් හැමදාම යන සැලූන් එකටම තමයි ගියේ. සැලූන් රූප් by සෙව්වන්ති අක්කා. මම සැලූන් එකේ ඩීටේල්ස් උත් just in case description එකේ දාන්න. මම රෙඩි වෙලා ඉවර වෙද්දිම ෂෙවෝලත් ආවා. Say hi. ඔහොම අපි ගියේ ඊට පස්සේ අපේ ෆස්ට් ලොකේෂන් එකට. hi ළමයි. ඔන්න අන්තිමට ආපහු දෙවනි ෆ්ලෝර් එකට මේ මනුස්සයාට. සී සාපයක් කියලා තියෙන්නේ. සාපයක් එහෙම කියන්න එපා. කොහොමරි අපි ආයමත් ඔන්න හමු වුණා. වෙනස්ම විදියකට මේ. යා කොහොමරි ඔතනින් පස්සේ අපි කෙලින්ම ෂූට් එක පටන් ගත්තා ළමයි. අර යන්නේ අපේ නළු බට්ටා. මේ ඉතින් අපිටත් මේ නාගේ පොලම් බලන්න උනානේ ළමයි. මේක ෂෙවෝගේ පළවෙනි ෂූට් එකලු. වගේ නම් පළවෙනි නෙමෙයි but yes for over excited වෙලා චොර වෙලා ඉන්නේ. පොඩි කට පේලි ආසෙ ඉඳලා ආවලු. හරියට චිත්ත පැටව වැස්ස දැකලා නැටුවලු. වීඩියෝ එක කිව්වා වගේම ඔන්න ආයෙමත් අලුත් vlog එකකින් ඔන්න ආවා අපි. අරයා පටන් ගත්තා යාගේ ෂූට් එක. අගලත් මෙතන තියෙන TikTok ටික ඔක්කොම බලලා ඇති vlog එකෙන්. ladies was කියන්නේ ඒක තමයි ladies ලාට තමයි හැමදාම කරන්නේ පේනවා. අපි අර බඩුස් එකෙන් ඉන්නේ. අයියෝ හෙන දුකයි. මම දැන් මේ ක්ලිප්ස් ටික බලාගෙන යද්දි තමයි ළමයි මට තේරුනේ මේකේ මම කියනවට වඩා ෂෙවාන් තමයි ගොඩක් vlog එක කරන්නේ. ඔයගොල්ලන්ට මට වඩා ෂෙවාන් තමයි මේක බලා ගන්න වෙන්නේ. කොහොම හරි උදේ ඉර නැගෙන වෙලාවේ අපි ලස්සන ෂොට්ස් ටිකක් ගත්තා. මෙතන මම හරියට ප්ලේස් එකේ නමක් දන්නේ නැහැ. බැංකුව පිටිපස්සේ මං හිතානේ ළමයි. මම නවිස ගෑසන් කොළඹ සිට ඔබ මතන්නේ ඉතාමත් සතුටුදායක ලෙස කියන්න සතුටුයි. අයිබෝවන්. අපේ කැමරා අයියා ඉන්නවා. යොතන කොහොම හරි පැය 3ක් විතර දිගටම ෂූට් කළා. මොනවද කියන්න තියෙන්නේ? හරිම සතුටුයි. එච්චරයි. තියෙනවා. අපි ඉදිරියට ගේන්නම් කියන්න දේවල් නෑ. හරි මෝඩයි. ඔන්න දැන් නීති විරෝධී වැඩක් කරන්න යන්නේ මේ ලයිසන් නැති කෙල්ලෙට වාහනේ පදින්න දීලා. තාව 7 පසුවේ විනාඩි 47යි තාම අපි ෂූට් එකේ ඉන්නේ. කොයික් මන්ටෙන්ඩ අර වගේ ඕනක ඔයාට අවුලන්නේ නෑනේ. ඔයගලගේ අම්මා මාව දන්නවනේ. ඔයා දන්නවා. YouTube vlog එකෙන් ඔයගලන්ට මාව වැඩිපුර බලා ගන්න පුළුවන් අද. අද විතරයි නෙමෙයි හැමදාම එනවා වීඩියෝ කරන්න. මම එන්නේ ඔතනද නේද ඔසිමේ? ආවා බීලක නවතනුමට මොකද? නැවතුමට. රිමෝඩයි. කාගේස් වෙල්ටින් එකට අපේ බලෙන් එළියට දානවා පේනවද මේ? ප්‍රින්සස් මොකද්ද? ප්‍රින්සස් කියලා කිව්වේ. කොහොමයි ඉක්මනට එන්නේ? අනේ. ඔබ කරලා කළු වෙන්නේ තමයි ආයෙමත්. අර කියදන සාරී ගලවගෙන නටන්න හදන්නේ. යාර.
අර තැන වගේම අපි කාගිල්ස් බිල්ඩින් එක ළඟටත් ඇවිල්ලා දිගටම කරේ ෂූට් කරපු එක. කරනටත් වඩා අපි ගෙනම ගේමක් දුන්න hina නොවි ෂූට් එක හරියට කරගන්න. මොකද මුන් තුන් දෙනාගේ මූණ බැලුව ගමන් ෂූට් එක පැත්තක දාලා බක බක ගාලා hina යනවා. එනම සිග්මා බ්ලැක් මාකට් එක වගේ. හායි ළමයි. ඔන්න අපිට කතා කරන්න බැරුණා මගේ දැන් සෑහෙන වෙලාවකින්. මේ දැන් අපේ ලොකේෂන් දෙකක් ඉවරයි. ලොකේෂන් දෙකක් ඔන්න කාගිල්ස් බිල්ඩින් එක ළඟට ගියා. තව ගියා අර හැමෝම ෆොටෝ ගන්න තැනකට බෑන්ක් ඔෆිසරුනේ මහා බෑන්ක් පිටිපස්සට ගියා හරි සිංහල වෙන්න එහෙ වෙන්නේ නැති මේ ඊට පස්සේ දැන් යන්නේ ඔජිෆ් පිටිපස්සට අර අපි මේව කර ඊවාමයි එවරිදි පොත වැටුනේ එන්නේ ඒක ළඟට යන්න yes so I think ආපහු ඉතින් ලොකේෂන් එකේ ෆුටේජස් ටිකක් සමග අපි හම්බෙමු නේ අපි කොහෙද යන්නේ හන්ඩ මෙයාට ඔය දෙන්න ගන්න මට අවශ්‍ය. Oh, ස්තුතියි අනේ. කමන්නේ මෙයාට කමන්නේ නැත්නම් අවුලන්නේ ඇත්ත කිව්වම රිදුනද සුද්දා හිතුවද සුද්දා සුද්දා කියා දේවි ආදිත්‍ය ගුණවර්ධන ෆොටෝග්‍රැෆි උදේ ඉඳන් වැඩ අපි ඔන්න ලයිව් සම්බන්ධ වෙන්නේ යෝෂිගේ උස සම්බන්ධව විශාල ගැටලුව මේ තියෙන්නේ යෝෂිගේ හීල්ස් සමග උස යෝෂි පොඩ හීල්ස් දෙපෙන්නන්න මේ අවස්ථාවේදී දැන් ඔන්න අඩියක් බහීමටයි යන්නේ අපේ ඕෂි නෙමෙයි කවුද යෝෂි මේ තියන්නේ හරි උස මෙයා කියන තරම් උස නැහැ තනිකර මුලාවක් කරන්නේ බොරුවක් ඔය වීඩියෝ වල නටන වීඩියෝ වල මෙයා කියනවා මෙයා 4:10ක් කියනවා නම් අපි කියනවා මෙයා 4:10ට අතට කොටයි කියලා එහෙනම් ළමයි අපි දැන් ලොකේෂන් තුනේම වැඩ ඉවරයි. දැන් අපි යන්නේ අපේ අර සුපුරුදු මහගෙදරට. මහගෙදරට යනවා. කොළඹ ඉන්න අයගේ මහගෙදර යනවා. එහෙනම් අපි ඔජේ පිටිකින් හම්බෙමු. සමහරවිට අපිට අලුත් යාළුවෙකුත් හම්බෙයි නේද ෂෝ? ඔව්. අලුත් යාළුවෙක් හම්බ වෙයි. එයාවත් බලන්න. අනිවාර්යෙන් බලන්න. එහෙනම් අපි කියනවා. අපි ඔන්න කියපු එකන හම්බ වුණා. අපි ආග ලොක් දාගෙන මම ආගේ රියල් ෆෑන් කෙනෙක්. දිනකන දින්ගු අලේ ඔළුවේ තියන් බෝල පාර කරාටලා කාලනාද සල අදිල් දෙරේ කරේතන බෝල ඔක්කොම දමලා ගෝටි අඬුරාර මාරමාර ඔක්කොතර අතර ගම දෙවිදු දමලා ඔව් අපිට කේස් හම්බෙලා අම්බෝ හෙනතෝගයක් ටික්ටොක් කරා කියන්නේ දැන් පිස්සු වගේ ටික්ටොක් කරලා ලොලු එක සින්දු හෙට යනවා අපිට අන්තිමේදී සින්දුවක් හොයාගන්න බැරුව අපි මාර මේකක් ඒ හින්දා තමයි නැවැත්තුවේ කොහොම හරි ඔයගොල්ලන් දැන්ටමත් අපේ ෆොටෝ ෂූට් එක බලලා තින්නේ කොහොමද කියලා ආයෙමත් මම මතක් කරනවා රේට් කරන්න අනිවාර්යෙන් TikTok එකේ දෙන්න ලස්සනයිද කියන්න ළමයි අපි මොන හරි ගන්න ආවා වා අන්නර ගන්න අපාට
ගන්න එක. ගාන්ටල්ල ගන්න. ළමයි හෙන ගැම්මට මේව ගත්තට කාගොන්න බෑ හින තොඩි. හරිම අසරණ වෙලා ඉන්නේ පේනව නේද? හරිම අසරණයි. අයිස්ක්‍රීම් එක කියන්නේ අම්බෝ. අම්මට සිහි වෙන අයිස්ක්‍රීම්. දැන් මත් වෙලා අපරාධය අපිට කන්න තිබ්බ මේ ගන්න නැති වෙලා අර ආසාව ඔක්කොම නැති වෙලා තියෙන දැන් නිකන් නැචරල් හයි වගේ. ඔව්. ඔන්න අපේ යුනික් අලුත් බ්ලොග් එකත් මෙතනින් ඉවරයි. ලොකු බ්ලොග් එකක් වෙන එකක් නැති වෙයි. දිග එකක් නෑ දිග එකක්. චුට්ටක් දිග එකක්. චුට්ටක් දිගයි මෙච්චර. කොඤ්ඤ. ඉතින් ආපහු චුට්ට කාලයකට බ්ලොග් එකක් ගේන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහෙද ගියොත් අපි දෙන්නම එක්ක මෙයාට කවදාවත් බ්ලොග් කරන්න දෙන්නේ නෑ. වෙනවා වගේ පස්සේ ගියා මොකද්ද සමෝපයක් වගේ. කොහොම හරි ආපහු බ්ලොග් එකක් ගේනකම් ඔයගොල්ලෝ මේක බල සතුටුනා කියලා හිතනවා. ආපහු අපි තව එකක් ගේනවා ඉක්මනටම ගේනවා. ඔව්. මම වාඩි චැලෙන්ජ් ඒ බ්ලොග් එක අනිවාර්යෙන් චැලෙන්ජ් විතරයි අනිවාර්යෙන් මේ මොකද? challenge. ඊළඟ vlog එකේ challenge කියලා promise වුණාට ඊළඟ vlog එක නම් challenge එකක් නෙවෙයි. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් අදට bye. මගේ හදවතේ ඔය හැඩකාර කඩකාර සැර ගමනට පන ටික වැළුණා. එන සහයක මට නටනම් ගොඩ රට අපි දෙන එක අතකට බැඳිලා. නුඹ එන තුරු මම දතකට මැදගෙන හවසට හන්දිය කැරකෙනවා. නනනවා මතමෙත නිදිලා ගියෝ. දහට වන්නම් ඔකරකෙන්නම් දෙමනිත මංගනේ. අවසට මම එන්නම් කියලා නුඹ එනවානේ. ආදම් සුර අගනක් බැරිය බොන්න එන්නේ. hold on. vlog එක ඉවරනට මගේ කතාව ඉවර නෑ. ඉතින් vlog එකේ මුලින්ම කිව්වා වගේ තව චුටි දෙයක් තියෙනවා කියන්න. ඒක තමයි මමයි ශෙවානයි ඊළඟ vlog එකේ ගේන්න හිතන් ඉන්නේ Q&A vlog එකක්. ඉතින් ඔයාලට කරන්න වැඩක් තියෙනවා. ශෙවාන්ගෙන මගෙනුයි ඔයාලට කැමති ප්‍රශ්නයක් මේ පාර අහන්න පුළුවන්. ශෙවාන් ගැන මං ගැන මොකද අපි දෙන්නම තමයි vlog එක කරන්නේ. අපි දෙන්නගේ friendship එක ගැන එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න ඕන දෙයක් අපි දෙන්නගෙන් අහන්න පුළුවන්. අමතක කරන්නේ නැතුව අපිට Q&A vlog එක කරන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න එතකොට කියන්න තියෙන දේවල් හැමදේම comment section එකේ දාගෙන යන්න. එහෙනම් අපේ ඊළඟ vlog එකකින් හම්බෙමු ළමයි. love you thank you so much ඔයගොල්ලන්ගේ support එකට. ඒ වගේම අපි vlog බලනවට thank you so much. එහෙනම් මම ගිහින් එන්නම්. ඊළඟ vlog එකත් අරගෙන ඉක්මනට එනවා. bye bye.